ඉතින් අද මම අරගෙන ආවේ පාන් පිටි අනන්නේ නැතුව හරිම ලේසියෙන් රෝල්ස් හදාගන්න පුළුවන් ලේසිම ලේසි ක්‍රමයක්. ඉතින් මේ විදිහට හදනකොට ඔයාට non stick pan එකක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසි විදිහට තමයි අද මම මේ රෝල්ස් ටික ඔයාට හදන්න කියලා දෙන්නේ. ඉතින් මම මුලින්ම කරි එක හදාගන්න තාච්චියක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් වලින් මේසැඳි 4ක් වගේ එකතු කරගන්නවා. තෙල් ටික හොඳට රත් වෙනකොට අබෑට වලින් තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. අබෑට ටික හොඳට පුපුරනකොට මම චූටියට කපාගත්ත සුදු ලුණු රම්පේ කරපිංචි ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාට මෙතනදී ඉඟුරු තියෙනවා නම් සුදු ලුණු ඉඟුරුයි හොඳට ආඹරලා පේස්ට් එකක් වගේ එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ටික තෙල් එකේ හොඳට බැදෙනකොට මම හීනියට කපාගතිය පොඩි ලුණු ගෙඩියකුයි නායමිරිස් කරල් 4කුයි චූටියට කපලා එකතු කරගන්නවා. ඒ ටිකත් තෙල් එකේ කලවම් කරගන්නවා. ඉතින් මෙතනදී ලුණු හුඟක් බැදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තෙල් එකේ පොඩ්ඩක් ටෙම්පරාදු කරගත්තා නම් ඇති. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් ටිකකුයි කහකුඩු තේ හැඳි භාගයකුයි එකතු කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට කෑලි මිරිස් රසායන එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ රසායන ලුණු ටිකකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් රෝල්ස් එකක් වුණාම ටිකක් සැරට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම ටිකක් සැරට මේක හදාගන්නේ. ඉතින් ඔයාලට රසායනව කැමති දේවල් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මෙතන හොඳට තම්බල ගතිපු ලොකු අල ගෙඩි 4ක් එකතු කරගන්නවා. ඉතින් මම මේ අල ටික තම්බ ගන්නකොට ලුණු ටිකකුත් දාලම තමයි තම්බල අරගත්තේ. ඉතින් ඔයාට කැමති නම් මෙතෙන්ද ටින් මාළු වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික මේ වගේ හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බෝලයක් වගේ එන පදමට මේ මිශ්‍රණය හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. ලිපෙන් බාගත්තට පස්සේ මම මේ වගේ වෙනත් භාජනයකට මාරු කරගන්නවා. ඊට පස්සේ මම මේකට දෙහි බෑයකුත් එකතු කරගන්නවා. ඉතින් මේ වගේ කරි එකක් හදාගත්තම අනිවාර්යෙන් දෙහි බෑයකුත් එකතු කරගන්න. එතකොට මේ කරි එකට හොඳ රසයක් එකතු වෙනවා. ඊට පස්සේ එකක් දාගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම හදාගත්තු කරි එක පොඩ්ඩක් පැත්තකින් තියාගෙන ඊළඟට අපිට අවශ්‍ය රොටි ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් මම මෙතනදී පාන් පිටි කෝප් එකමාරක් අරගන්නවා. ඊට පස්සේ මම මේක ලුණු කුඩු තේ හැන්දක් කහකුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති නම් කහකුඩු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ මේ ටික පොඩ්ඩක් කලවම් කරගෙන ඊළඟට මම මේකට පොඩි බිත්තරයකුත් එකතු කරගන්නවා. ඉතින් බිත්තරයක් එකතු කරගත්තට පස්සේ තමයි අපිට මේක හරියටම හදාගන්න පුළුවන් වෙන්නේ. බිත්තරයත් මේ වගේ චුට්ටක් කලවම් කරගෙන මම ඊළඟට මේකට වතුර දාගන්නවා. ඉතින් වතුර ටික ටික දාගෙන මේක කැටි ගහන්නේ නැති පදමට ඉතින් ගොඩාක් දියාරුත් නැති උකුත් නැති බැටර් එකක් තමයි අපි හදාගන්න ඕන. මේ වගේ වතුර ටික ටික එකතු කරගන්න. ඉතින් වතුර ටික ටික දාගත්තොත් එහෙම ඔයාට මේක පෙරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න මේ වගේ බැටර් එකක් තමයි එන්න ඕන. සාමාන්‍යයෙන් ආප්ප හදාගන්නකොට එන බැටර් එකම තමයි මෙතනදී හදාගන්න ඕන. වතුර කෝප්ප 3ක් වගේ මම එකතු කරගත්තා පාන් පිටි කෝප් එකමාරට. ඊට පස්සේ අද මම මේක හදාගන්නේ ආප්ප තාච්චිය. ඉතින් ආප්ප තාච්චියක් ඕනම ගෙදරක තියෙනවනේ. ඉතින් සාමාන්‍යයෙන් ආප්ප හදාගන්න විදියටම තමයි ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන තාච්චිය ලිපේ තියලා ටිකක් රත් වෙනකොට තෙල් ටිකක් ගා ගන්නවා. තෙල් ටිකක් ගාලා විනාඩියක් වගේ තියලා ඊළඟට බැටර් එකෙන් ටිකක් මේ විදියට දාගන්නවා. තාච්චිය වටේටම බැටර් එක ගාගෙන වැඩි වෙන ප්‍රමාණය මේ වගේ අයින් කරගන්න ඕන. ඉතින් මේ විදිහට රොටිය තැම්බෙන්න විනාඩියක්වත් යන්නේ නැහැ. හරිම ඉක්මනට මේ රොටි එක තැම්බෙනවා. ඉතින් ඔයාට තව දෙයක් කියන්න ඕන. මම මේ ආප්ප තාච්චිය කලින් දවසක ආප්ප හදලා හොදලා තියපු තාච්චිය තමයි මම මේක හදාගන්නේ. ඉතින් හුඟක් තාච්චිය පදම් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඔයාට අතින්ම ගලවලා අරගන්න පුළුවන් හරිම ලේසි ක්‍රමයක් මේක. ඊට පස්සේ ආයෙමත් මේ විදිහට තාච්චිය තෙල් පොඩ්ඩක් ගාගෙන ආයම බැටර් එක දාගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හැම වෙලේම තාච්චියට තෙල් දාගන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. 2-3ක් වගේ දාගත්තට පස්සේ ඔයාලා නිකම්ම මේක හදාගන්න පුළුවන්. ඉතින් මේක හදාගන්න විනාඩියක්වත් යන්නේ නැහැ ඔයාට. ඉතින් ඔයාට පේනවා ඇති හරිම ලේසියෙන් මේක ගලවලා අරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඉතින් ලිපෙන් බාගත්තට පස්සේ මේක උණුවෙන්ම මේ විදිහට ඔතා ගන්න ඕන. මේ විදිහට අලකාරියකින් ටිකක් තියාගෙන ඉතින් මේ විදිහට දෙපැත්තෙන් නවාගෙන මේක උණුවෙන්ම ඔතා ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන ඔයාට. මෙන්න මේ වගේ ආප්ප තාච්චි යටපැද තිබිච්ච කොටස තමයි අපි උඩු පැත්තෙන් තියාගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට මම බිත්තර රෝල්ස් එකකුත් ඔයාලට හදලා පෙන්නන්නම් කොහොමද හදන්නේ කියලා.
බිත්තරේ තියාගෙන කරි එකත් ඒක උඩින් තියාගෙන මේ විදිහට ඔතා ගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ලස්සනට ඔතා ගන්න. උණුවෙන්ම ඔතා ගත්තට පස්සේ මේක ගානට සෙට් වෙලා තියෙනවා. ඉතින් හරිම ලේසි මේ විදිහට හදා ගන්න. ඉතින් කලින් ඉතුරු වෙච්ච බැටයකටම මම තව පාම්පිටි චුට්ටක් දාගෙන මේක චුට්ටක් උකු බැටර් එකක් හදා ගන්නවා. ගොඩාක් දියාරු බැටර් එකක් නෙමෙයි මම මෙතනදී හදාගන්නේ. මම මේ විදිහට පාම්පිටි බැටර් එකේ දවටගෙන බිස්කට් කුඩු වලත් දවට ගන්නවා. ඉතින් අද මම මේ ප්‍රමාණයෙන් රෝල්ස් 12ක් විතර හදාගත්තා. ඉතින් ඔයාට කැමති නම් දෙපාරක් කෝට් කරගන්න උනත් පුළුවන්. මේ විදිහට කෝට් කරගත්තට පස්සේ මම මේ රෝල්ස් ටික තෙල් එකේ බැද ගන්නවා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගෙන තෙල් ටික හොඳට රත් වුණාම ලිපේ ගින්දර අඩු කරලා මෙන්න මේ විදිහට රෝල්ස් ටික දාගෙන හොඳට බැද ගන්න තමයි තියෙන්නේ. ඉතින් රෝල්ස් වල හොඳ කලර් එකක් ආවට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් බා ගන්න. ඉතින් අද මම රෝල්ස් තේරම ටික බැදගන්නේ නැහැ. ටිකක් මම අයින් කරගන්නවා. ඉතින් ඒකට මම මේ වගේ අයිස්ක්‍රීම් කප් එකක් අරගෙන මේ විදිහට වෙන වෙන වශයෙන් තියාගන්න ඕන ලන්ච් ෂීට් එකක් දාගෙන එක ටික ගෑවෙන්න දෙන්නේ නැතුව මේ විදිහට දාගෙන මම ඩීප් ෆ්‍රීස් එකේ දාගන්නවා. එතකොට අපිට පුළුවන් අවශ්‍ය වෙලාවට අරගෙන පැයක් වගේ එළියෙන් තියලා රෝල්ස් ටික බැද ගන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්තපු රෝල්ස් ටික. ඉතින් හරිම ලස්සනට තියෙනවා වගේම තමයි මේක හරිම රසයි. ඉතින් මම හිතනවා බිස්නස් එකක් කරන කෙනෙකුට උනත් මේක හුඟක් වටීවි කියලා. ඉතින් එහෙනම් ඔන්නත් අනිවාර්යයෙන්ම හදලා බලලා රස කියන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් රසවත් වැදගත් වීඩියෝයක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් ඔයාට සුබ දවසක්.